එනිවැල් ශරීරයට අවශ්‍ය ප්‍රමාණයේ ඩෝස් එක කැප්සූල් එකක් තුළ අන්තර්ගත කිරීම තුළ පහසුවෙන් මේ ප්‍රමාණය අපිට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. කහ භාවිතා කිරීමෙන් සමේ තියෙන නිරෝගී ගතිය ඒ වගේම තෙතමනේ රඳා ගැනීම ගතිය හිරු එළියට ඔරොත්තු දීමේ හැකියාව වැඩි වෙනවා. උණක් වෛරස් උණක් හැදුනත් එම්බ්‍රිස්සාවක් හැදුනත් මේ වෙනිවැල් ටිකක් අපි තම්බලා දෙනවා. අපි වෙනිවැල් කැප්සියුල් එක ඒ වගේම ටර්මරික් කැප්සියුල් එක ගැන කතා කරමු. මේ කැප්සියුල්ස් දෙකෙන් මොන විදිහේ ප්‍රතිඵලද පාරිභෝගිකයන්ට ලැබෙන්නේ කියන කාරණාව. අපි දන්නවා අතීතයේ ඉඳලම වෙනිවැල් කහ වගේ දේවල් අපේ රුවාලංකරණයට යොදාගත්ත දේශීය ආයුර්වේද අමුද්‍රව්‍ය. ඇඟේ තෙහෙට්ටුව යන්න වෙනිවැල් ගැට තම්බලා බොන්න කියනවා. ඔය වගේ ආයුර්වේදීය ගුණාත්මකභාවය රැඳෙනවා කියන එක අතීත කාලයේ සිටම අපි පිළිගන්න දෙයක්. ඉතින් රුවාලංකරණයේදී හැම පැහැය විශේෂයෙන් ඒකාකාරී රන්වන් පැහැයකට හරවන්න මේ කියන වෙනිවැල් කහ කියන දෙකම ප්‍රබල දායකත්වයක් ලැබෙන මුළු ශරීරයේ සමස්ත ශරීරයේම ඒකාකාරී පැහැයකට හරවන. එතන වෙනිවැල් කැප්සූල් එක ගත්තොත් අපේ වෙනිවැල් කහ විටමින් C කියන සංඝටක තුනම අන්තර්ගත කරලා තියෙනවා. වෙනිවැල් සාමාන්‍යයෙන් භාවිතයේදී අපහසුයි භාවිතා කරන්න තිත්තයි. තිත්ත රසය අධිකයි. වෙනිවැල් ශරීරයට අවශ්‍ය ප්‍රමාණයේ ඩෝස් එක කැප්සූල් එකක් තුළ අන්තර්ගත කිරීම තුළ පහසුවෙන් මේ ප්‍රමාණය අපිට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒත් එකම කහ කියලා කියන්නේ මේ දෙකම ගත්තොත් වෙනිවැල් කහ කියන මේ දෙකම විස බීජ නැසීමේ ඉහළ ගුණයක් තියෙන ආයුර්වේද ඖෂධ. කර්කියුමින් කියන ඇන්ටිඔක්සිඩන්ට් එක තියෙනවා කහවල. ඒකට විශේෂයෙන් අපේ නිෂ්පාදන වලට අපි යොදාගන්නේ දේශීයව කාබනික පොහොර යොදලා වගා කරන ලද කහ වර්ග තමයි යොදාගන්නේ. ආනයනික කහ යොදාගන්නේ. සම්පූර්ණ ඔබේ සෞඛ්‍ය ආරක්ෂිත භාවය 100%ක්ම රැකෙනවා කියන වගකීම අපිට ගන්නට පුළුවන්. ඊට අමතරව විටමින් C අපි දන්නවා ශරීරයේ ඉහළ ප්‍රතිශක්තිකරණයක් පවත්වාගෙන යන දායකත්වයක් දෙන. ඒත් එක්කම වයසට යෑමේදී වයසට යෑමේ පෙනුම වළක්වා ගන්න පුළුවන් හැකියාවක් තියෙන විටමින් වර්ගයක් මේ තුනම මේ වෙනිවැල් කැප්සූල් එක තුළ අන්තර්ගත කරලා තියෙනවා. එහෙම නැත්නම් ටර්මරික් කැප්සූල් එක උනත් ඔබට භාවිතා කරන්න පුළුවන්. දෙකෙන්ම ශරීරයේ ඒකාකාරී රන්වන් පැහැයක් හැරවීමට ප්‍රබල දායකත්වයක් දෙනවා.